වෙල්කම් ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මොකද වෙන්නේ ඕනි කියද්දත් ඇවිල්ලා තියෙනවා නියොන් සිංහල YouTube channel එකේ තාත්තා අලුත් වීඩියෝ එකට. ඉතින් ඔන්න අද ඇවිල්ලා තියෙන්නේ The Working Zombie 2 game එකේ පළවෙනි වීඩියෝ එකේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ game එක ඉතින් මම ඇත්තටම game play record එකක් කරා. මේකේ පටන් ගන්න ඉඳලා record එකක් කරා. ඒ වුණාට මේ ඒ රෙකෝඩ් එක මම මේ ස්ටෝරේජ් එකේ ඉන්න දාන්නේ නැතුව ඩිලීට් කළා. ඉතින් මට සමාව වෙන්න මට ඒක දන්නේ නැහැ. දැන් මේ මම මිෂන් වලින් භාගයක් විතර කරලා ඉවරයි මේ ගේම් එකේ. දැන් මම මේ දෙවෙනි ගේම් ප්ලේ එක රෙකෝඩ් කරන. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ ගේම් එකේ දෙවෙනි පාර්ට් එකක් ඕන නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි යන් වැඩි කතා නැතුව අද වීඩියෝ එකට. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට පේනවා ඇති මෙතන ෆ්‍රෑන්ක් කියලා කෙනෙක් ඉන්නවා. මෙතන ෆ්‍රෑන්ක් කියලා කෙනෙක් ඉන්නවා. තව අන්න අර එල්ඩර් කියලා කෙනෙක් ඉන්නවා. තව මෙතන ට්‍රේඩර් ඇමන්ඩා ලීලා ගොඩක් කට්ටිය ඉන්නවා. මෙන්න මෙයා ෆ්‍රෙන්ඩ්ස් අලුතෙන් ආවේ. ඇත්තටම අපි ගේම් එකට මුලින්ම එද්දි මෙයා එන්නේ මේ ඒස් කියන කෙනා. එයාගේ වෑන් එක තමයි මම පට්ට ෆ්‍රෙන්ඩ්ස් මේ බලන්න මේ එයාගේ වෑන් එක මේ ඉස්සරහින් ඩූම් ස්ටෝන් එකක් එහෙම දාලා තියෙනවා. ඔයාලට පේනවා මේ කටු ගහලා වෑන් එක යා මොඩිෆයි කරගෙන තියෙන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි බලමු ෆ්‍රෑන්ක් කියන්නේ මොනවද කියලා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ෆ්‍රෑන්ක්ගේ තිබ්බ මිෂන් එක මම ඉවර කරා. ඒක නිසා ෆ්‍රෑන්ක්ගෙන් සල්ලි ගන්න තමයි දැන් මං යන්නේ. ඉතින් දැන් එයාගේ නම ගහව මේම තරුවක් තියෙනවා නම් ඒ ෆ්‍රෑන්ක්ගේ මිෂන් ඉවර කරලා ඒ සල්ලි ගන්න. නැත්තම් මෙතන අර විශ්මයාදී ලකුණු දන්න මොකක්ද ගා තියෙන්නේ අන්න ඒකක් තියෙනවා. ඒතකොට ඒ තමයි එයාගේ මිෂන් එකක් තියෙනවා කියලා අපිට කියන්නේ. ඉතින් උන්න සල්ලි ටික ගමු. ෆ්‍රෙන්ඩ්ස් ෆ්‍රෑන්ක් එක්ක තිබ්බ සම්බන්ධතාව ඔක්කොම ඉවරයි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් එහෙම තමයි ෆ්‍රෙන්ඩ්ස් අපි කෙනෙක්ගේ මිෂන් කරලා ඉවරනාට පස්සේ අත් එක්ක ආපහු කතා කරන්නවත් බැරි වෙනවා. ඉතින් ඒ කියන්නේ ඇත්තටම නෙමෙයි. ඉතින් එල්ලගේ මේ මොකද්ද බලමු ගන්න. යාගේ සල්ලි තමයි ගන්න තියෙන්නේ. වට්ටගේ ෆ්‍රෙන්ඩ්ස් ලොක් පික් 10කුයි තව මේ මොනවාද අලුත් මිෂන් එකක් දෙනවා. ඉතින් ඔය ඔයාලට පේනවා ඇති ඔය පොඩි පත්තර කැල්ලක් වගේ උතල තියෙන මිෂන් හොඳේ ඕල් ට්‍රෙෂර් හවුස් කියලා තියෙන මිෂන් එකේ නම. ඉතින් එයා මිෂන් එකක් දුන්නා. අපි ට්‍රේඩර් ගාවට ගිහිල්ලා බලමු. ඉතින් දැන් කාට හරි අපිට දෙන්න මිෂන් එකක් තියෙනවා නම් මෙන්න මේ වගේ පේන්නේ මෙන්න මේ වගේ විශ්මයාදී ලකුණ රතු පාටින් දාලා මේ ට්‍රේඩර් ගාව එක පෙන්නන්නේ මේ අපිට ට්‍රේඩර්ට මොනවාරි විකුණන්න තියෙන හින්දා අපි ගාව තියෙනවා. ඉතින් ෆස් මේවා ගැන කියලා දුන්නොත් මේ තියෙන්නේ මේ ලෙදර් ස්ක්‍රැප්. ඔය තියෙන්නේ මේ මෙතන තියෙන ලෙදර් ස්ක්‍රැප්. මේ තියෙන සිල්වර් ස්ක්‍රැප්. ඉතින් මේ තියෙන ගෝල්ඩ් ස්ක්‍රැප්. ඉතින් මේකෙන් තමයි ගෝල්ඩ් ස්ක්‍රැප් වලින් තමයි වැඩියෙන්ම සල්ලි හම්බෙන්නේ. ඊට පස්සේ සිල්වර් ඉතින් අඩුවෙන්ම සල්ලි හම්බෙන්නේ මේ මොනවාද ලෙදර් ස්ක්‍රැප් වලින්. ඉතින් අපි විකුණමු. අපට උතු ට්‍රේඩර් ගාව මේ සිල්වර් නැති නෑලු. අපි නම් ඒකට සංගකට දාලා තියාගමු. කොහමද දාන්නේ? අඩේ ටංක් එකේ තියෙන මේ දස. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න අපි වැඩේ විදිහට කරගත්තා. දැන් අපි යමු ඕල්ඩ් හවුස් එකට. ඉතින් ඕල්ඩ් හවුස් එකේ තමයි අපේ එල්ඩර් අයියා දුන්න මිෂන් එක තියෙන්නේ ඕල්ඩ් ට්‍රෙෂර් හවුස් කියන. ඉතින් අපි ඒකට යමු කුට්ටා. ෆ්‍රෙන්ඩ්ස් මේ වගේ වෙන්නේ අර අතරමඟදී අපිට එක එක අනතුරු වෙන අපට උඩු ෆේල් වුණානේ. දැන් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපිට මූණ දෙන්න වෙනවා මේ අනතුරට. ඉතින් මැරයෝ ටිකක් ඇවිල්ලා අපිව මරනවා. මංකොල්ල කන්න යනවා. නැත්තම් ෆ්‍රෙන්ඩ්ස් බොස් ෆයිට් එක. ඉතින් බොස් ෆයිට් එකක් වෙන්නත් ඉඩ තියෙනවා. බලමු. අයියෝ කොහොමද මේ බලන්නේ කොහොමද? අපට උඩුවෙන් අඩි කුකුල්ලෝ දෙන්නෙක් කෙනා ෆෙස් මෙන්න මෙහෙට. ඕ අපට උඩු ගහනවා. අපෝ ෆෙන්ස් ඉතින් මගේ ටච් එකත් එක්ක ඒක ගහන්න පට්ට අමාරුයි ෆෙන්ස්. ඉතින් ඔයාලා දකින්න නැති කොහොම අමාරුවක්ද වින්දි කියලා ඒක ගහන්න පට්ට අමාරුයි ෆෙන්ස් ඒක ගහන්න. මේවා හම්බුණා. එච්චරයිද? හරි දැන් අපි යම් ෆෙන්ස් එන. ඉතින් පට්ට අමාරුවක් වුණේ ඒක. මාරයි. ෆෙන්ස් එන අපි දැන් යන් ඕල්ඩ් හවුස් එකට. ෆ්‍රෙන්ඩ්ස් මං ඉතින් බොස් ෆයිට් එක සෙට් වෙනවා කියලා. මොකද ෆ්‍රෙන්ඩ්ස් ඔය වගේ වෙලා
අර ෆ්‍රෑන්ක්ගේ බොස් ෆයිට් එක සෙට් වෙනවා. ඉතින් ෆේස් ඕක මං ගහලා තියෙනවා. මේ ෆ්‍රෑන්ක්ගේ මිෂන් ටික ඉවරුනාම එයාත් එක්ක බොස් ෆයිට් එකක් තියෙනවා. फ्रेंड्स ඉවරයි එතන හිටපු ඔක්කොම ටික ඉවරයි फ्रेंड्स දැන් फ्रेंड्स අපේ හෙල්ත් එක වැඩි වෙනවා ඔයාලට පේනවා ඇති හරි फ्रेंड्स හරි फ्रेंड्स ඉතින් ලොක් එක කරලා ගත්තා අම්මට උඩු ෆ්‍රෑන්ක් කාරේ ආවා फ्रेंड्स yellow card එකක් තිබිලා තියෙන ෆ්‍රෙන්ඩ්ස් අර මේ සේප්පු ඇතුලේ සොම්බිලා ගොඩක් එනවා ගේ පැත්තට ෆ්‍රෙන්ඩ්ස් එයා යනවලු සොම්බිලා ගොඩක් එනවා ෆ්‍රෙන්ඩ්ස් අන්න දුන ෆ්‍රෑන්ක් කාරය අම්මට උඩු දුවන්නලු කාර් එක ගාවට හයි යන්න එපා ඔය ඉදා අරු ගියා අප්පට සිරි ඉවරයි හරි ඉවරයි ගන්න එකක් බිම වැටුණා හරිනේ ආසා අපෝ අරු ගියානේ මෝඩයක් එක්කනේ හරි අප්පට සිරි වෙනවානේ දැන් ඉවරයි හරි ඉවරයි හරි කෙලිය තාප්පෙට ඉවරයි ඉවරයි ෆ්‍රෙන්ඩ්ස් අඩෝ දවස් 10කුත් ගිහින් අම්මන මූ තාම මෙතන ඉන්නවා මැරෙලාද නැද්ද කියලා තමයි ෂුවර් නැත්තේ කුකුල් පැටිකුත් ඇයි මූණේ තුව අන්න සීයාව ෆ්‍රෙන්ඩ්ස් මූණේ තුවාල වරකුත් තියෙනවා බයිට් මාක් එකක් එහෙම තියෙනවා I live වතුරත් ඉවර වෙලා අන්න ෆ්‍රෙන්ඩ්ස් බයිට් මාක් එකක් තියෙනවා දැක්කද කතා කරන්න ඕනේ ෆ්‍රෑන්ක් එක්ක හරි දැන් මෙයා ගෙදර යනවා අපු පුදුමයි මෙච්චර දවස් හිටියා මෙයා පණ පිටි අන්න එල්ඩර් එනවා හොස්පිටල් එකට ගෙනිහිල්ලා ඩයල් එක මෙයා හිතලා තියන්නේ මේ අපි කාර් එකට නැග්ගයි කියලා. මොඩේ යකෙක්නේ. බයිට් මාක්ස් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. යා ඕල්මෝස්ට් සීල් කරලා තියෙන්නේ. ආයාට රෙස්ට් එකක් ගන්න දෙන්නලු. මේ ෆ්‍රෙන්ඩ්ස් අපි ගේම් එක පටන් ගත්තේ ඔන්න එල්ඩර් කියන එකනා තමයි අපිව බේරගන්නේ අපි පොඩි ළමයා වෙලා ඉන්න කාලේ. ෆ්‍රෙන්ඩ්ස් අපි ගාව තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් විකුණන්න දේවල් ඒ වුණාට මේ ට්‍රේඩර් කාර්යය ගාව සල්ලි නැහැනේ ෆ්‍රෙන්ඩ්ස් නැත්නම් විකුණන්න හොඳ ගාණක් හොයන්න තිබ්බා. තුවක්කුවක් එහෙම ගන්න තිබ්බා අම්මට ලෙවල් 6 වලට අප් වුණා. අපිට මේ බැන්ඩේජ් හම්බෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් බැන්ඩේජ් හොඳයි ඉතින් හම්බෙන එක. අපි සංකේකට දාගමු දැන් අපේ මේ සිල්වර් ස්ක්‍රැප් එක අනිත් සෝරි සිල්වර් ස්ක්‍රැප් නෙමෙයි. මේක යූස් කරන්න පුළුවන් නේ. අද්ද. සිරා. අපිට ස්කිල් පොයින්ට් ටිකක් බලමු. ස්කිල් පොයින්ට් 5ක් තියෙනවා. 2ක් හෙල්ත් අනිත් 3ම ඩිෆෙන්ස්. perks තියෙනවා. අපි perks add කරමු good student. දැන් friends අපි යම් science based sentence එකට ඊට පස්සේ එහෙම අපි destroyed පට ඉතින් ඔන්න ඕකනේ ඉතින් කරන්න බැරි. හරි success. friends ඒක note වලට වටුනොත් ඉතින් අපිට fail වෙනවා. ඉතින් අපිට මුණ දෙන්න වෙනවා ඒ face කරන්න එන එකට.
ඉතින් ෆස් මේම ලෝඩින් ස්ක්‍රීන් එකේදී අපිට එක එක ටිප්ස් හම්බ වෙනවා ඔලුවට තිබ්බාම ඩැමේජ් වැඩි වගේ දේවල්. අම්මට උඩ බල්ලෙක් ඇවිල්ලා ෆ්‍රෙන්ඩ්ස් මේ ඉන්න මේ ගේම් එකේ ඉන්න මේ සොම්බි බල්ලෝ හොඳේ මේ ගේම් එකේ ඉන්න සොම්බි බල්ලෙක් ඉන්න අප්පට උඩ කනවා ෆ්‍රෙන්ඩ්ස් 4 දෙනේ මරන්න කියලා තියෙන්නේ ඒ වුණාට එනවනේ ෆ්‍රෙන්ඩ්ස් 10ක් විතර ෆ්‍රෙන්ඩ්ස් මේ ගන්න එක මට හම්බෙද්දි මෙහෙම නෙමෙයි තිබ්බේ මම මේක අප්ඩේට් කරා ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අර මගේ කලින් වීඩියෝ එකේ තියෙන එක අප්ඩේට් කරපු මේ සීන් එක ඒ වුණාට රෙකෝඩ් වෙලා මම ඩිලීට් කරන්නේ ෆ්‍රෙන්ඩ්ස් මගේ මේවා වැඩි හින්දා ස්ටෝරේජ් වැඩි හින්දා ඒක තමයි ප්‍රශ්නේ මොනවාද මම මේ කුන් මෙච්චර හොයන්නේ අම්මට උරන්න එනවා බලු බල්ලා ඒ බල්ලව ලේසියෙන් වගේ මරන්න පුළුවන් ඔප්පට උඩු වෙනවා. ඔළුවට තියලා වේ. බල්ලව ලේසියෙන් මරන්න පුළුවන් ඔළුවට තියලා. ෆ්‍රෙන්ඩ්ස් සද්දයක් ඇහුනේ ඒකයි චුට්ට ඇල්ල බැලුවේ. මෙන්න ෆ්‍රෙන්ඩ්ස් මැරිච්ච මිනිස්සෙක් ඉන්නවා. අන්න ෆ්‍රෙන්ඩ්ස් බල්ල එනවා. ෆ්‍රෙන්ඩ්ස් මේ ගේම් එකට එද්දිම ෆ්‍රෙන්ඩ්ස් අප්පට උඩු වෙනවා. හැමෝම ඉවර වෙලා. ෆ්‍රෙන්ඩ්ස් මේ ගේම් එකට එද්දිම අපිට ගන් එකක් හම්බෙනවානේ. දැන් ගන් එකේ අපිට මේ සොම්බියට මෙන්න මෙහෙම කරලා ඒම් කරද්දි ඔටෝ වැඩි 100 වෙනවා. ඒ වුණාට මම ෆ්‍රෙන්ඩ්ස් මේකේ සෙටින් හදාගත්තා. මට එහෙම හුරු නැති හින්දා මම සෙටින් හදාගත්තා. මේ මැනුවල් ඇටැක් කරන්න. ඒ අඩ උණ්ඩ දෙකම නාස්ති වුණා බං. ෆ්‍රෙන්ඩ්ස් දැන් මං උණ්ඩ ටිකක් ගන්න ඕනේ ගිහිල්ලා මෙහෙම මිෂන් එක ඉවර කරලා ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මෙතන එක බොස් ෆයිට් එකකුත් තියෙනවා. අද පුළුවන් වුණොත් මම ඔයාලට ඒක පෙන්නන්න. මම මේ වීඩියෝ එක පැය භාගයක් විතර තමයි කරන්න කියලා හිතන් ඉන්නේ. දැන් return to city. එහෙනම් අපි destroy factory එකකට ගිහිල්ලා යමුනේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න destroy factory එකට එන. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ මිෂන් එකකට ආවට පස්සේ අපිට ස්පින් කරන්න හම්බ වෙනවා හැමතිස්සෙම ෆ්‍රී එක වතාවක්. අම්මට උඩු ෆ්‍රෙන්ඩ්ස් අන්න මොනවද රේඩියේෂන් මොනවාරි සීන් එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති. අප්පෝ ඇදුන්නේ නේද? බොරුවට උන්න නාස්ති කරනවා. ෆ්‍රෙන්ඩ්ස් රේඩියේෂන් තියෙනවා මෙතන ඔයාලට පේනවා ඇති. වරේ උට්ටා මෙන්න දෙන්නෙම පිටිපස්සේ මේ දුවපන් අම්මට උඩු ෆ්‍රෙන්ඩ්ස් රේඩියේෂන් වලට ඩැමේජ් උත් වෙනවා. ඔයාලා දකින්නේ නැද්ද දැන් මට රේඩියේෂන් කියලා අයියෝ mal මොකෝ වෙන්නේ? ඔය ගමේ යන පොලේ යනවා. අම්මලා ෆ්‍රෙන්ඩ්ස් මේ ගෑස් වෑල්ඩින් මැෂින් එකක් තියෙනවා. මේ ඒක අරගෙන ගිහිල්ලා තමයි මං හිතන්නේ අරක හදන්න තියෙන්නේ දැන්. අම්මට අරකට මේකට ඇමෝ හම්බුණා. ඒ වුණාට අපි ඒක යූස් නොකරමු. මොකද චුට්ටයි 30යි තියෙන්නේ.
අපි දැන් මේක හදමු. දැන් තේනවා ෆ්‍රෙන්ඩ්ස් ගෑස් සෑලින් එකෙන් දැන් මේවා කරනවා. ඒ අරුන් අර රේඩියේෂන් මේවා උඩින් යන උන්ට මුකුත් වෙන්නේ නැහැ නේ. අයියෝ බලුව පහත් ගන්න එපා. අම්මට උඩු. බය කරනවානේ මුන් ඉඳගෙන. අප්පා. ඒ වෙස් කොහමද පුගේ ඩොජ් මේ ඔළුව පහත් කරන හරියට උන්ට එද්දිම මුන් ඔළුව පහත් කරගන්න. ෆේස් මං හිතන්නේ මෙතන මේ මොකක් හරි පිරිසිදු වෙන්න සීන් එකක් තියෙන්නේ. ඔයාලා වෙනවා කි වතුර ගහනවා අපිට. හරි work for the doctor. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අන්නේ මිෂන් එක දැන් අපි ආපු මේ සිටි එකට යන් අපේ. ෆ්‍රෙන්ඩ්ස් අපි මේ වීඩියෝ එකේ SD මිෂන් දෙකකුත් කරමු. ඉතින් අපිට නිකන් සාවි හම්බෙනවනේ ඉතින්. අපිට තාම මිෂන් එකක් දුන්න එල්ඩර් කියුරි ඒ මොකද්ද ෆ්‍රෙන්ඩ්ස් මින්නකෝ අපිට කලින් ලීලාගේ තාම මිෂන් එකක් තියෙනවා. ඒක ගන්න කලින් අපි මෙන්න මුගෙන් මොනාරි මේවා ටිකක් ගමු. මෙන්න මේවා හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් 18යි ඉතුරු. අයියෝ මුහින් ගන්න එන්න බා. ඕම ෆ්‍රෙන්ඩ්ස් මිෂන් ටික ඔක්කොම එකපාර අරගෙන යන්නේ. නැත්තම් මාර ප්‍රශ්නයක් එනවා. ඉතින් ලීලාගේ මිෂන් එකක් ගත්ත. දැන් ඒස්ගේ මිෂන් දෙකක් ගමු. ට්‍රිපල් කොයින් ඒ මිෂන් එකට ෆ්‍රෙන්ඩ්ස් ට්‍රිපල් කොයින් හම්බ වෙනවා. අපි එකක් ගමු. දැන් මේකත් ගමු. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් දෙක ගත්තා. අපි දැන් ෆ්‍රෙන්ඩ්ස් මිෂන් ටිකට ඉතින් ඔයාලට වෙනවාද කතිර එන ගොඩක් තියෙනවා අපේ මැප් එක. අපි මුලින්ම එල්ඩර්ගේ මිෂන් එකට යන් ක්ලියරින් සයන්ස් බේස් එන්ට්‍රන්ස් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් සයන්ස් බේස් එන්ට්‍රන්ස් එක ක්ලියර් කරන්න තියෙන්නේ. අපි ස්කිල්ස් වලට ගිහිල්ලා ස්කිල් පොයින්ට් 6ක් තියෙනවා. ඩිෆෙන්ස් වලට 3යි හෙල්ත් වලට 3යි. හරි දැන් මොනවාද අම්මට උඩු ෆ්‍රෙන්ඩ්ස් ලෙවල් අප් වෙනවා එක දිගට ෆ්‍රෙන්ඩ්ස් ලෙවල් අප් පීගෙන යනවා. දැන් අපි එන්ටර් වෙමු සයන්ස් බේස් එන්ට්‍රන්ස් එකට. ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි අනික් ගන්න එකට මාරුවෙමු. ඒකට උණ්ඩ තියෙනවා දැන් 813ක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් ඒකට උණ්ඩ. මෙහෙට යන්න කියන්නේ අප්පට මේ මූනික GTA 5 එකේ චොප් වගේ ඒවා. මෙන්න මූ ඉන්නවා. ෆ්‍රෙන්ඩ්ස් පොඩි අවුලක් තියෙනවා. මේ ගන්න එකේ ඩැමේජ් එක අඩුයි. අපි ෆ්‍රෙන්ඩ්ස් පොඩි සීන් එකක් කරමු. මුලින්ම මේකේ ඩැමේජ් එක බලමු. මේකේ ඩැමේජ් එක ඇවිල්ලා 4යි. අපේ තව ගන්නයක් තියෙනවා. ඒකේ ඩැමේජ් එක ඇවිල්ලා 3යි. හරි අවුලක් නැහැ. අර ගන්න එක තියෙද්දි අම්මා මේකේ ඩැමේජ් එක අම්මට උඩු යකෝ 25යි යකෝ මේකේ ඩැමේජ් එක කොහමද ඒක? අපි මේකේ මේ ඇටැක් ස්පීඩ් එක නෙමෙයි රීලෝඩින් ටයිම් එක චුට්ටක් වැඩි කරගහමු. ඕන්න ඕකනේ ප්‍රශ්නේ. අපි මේකේ රීලෝඩින් ටයිම් එක චුට්ටක් වැඩි කරගමු. අප්පට උඩු ඒකටත් 300ක් ඕන කියනකෝ. හරි අවුලක් නැහැ. අපි සල්ලි ටිකක් හොයාගමු. දැන් මිෂන් එකේ ඉන්නේ. ඒ අඩෝ මොකද්ද බං ඒ කරේ? අප්පරාද බං බෝම්බේ. නෑ 12ම තියෙනවා නේ. ඒක නිසා අවුලක් නැහැ. ෆ්‍රෙන්ඩ්ස් මෙතනට යන්න කියනවා. ඒ අඩෝ මොකද්ද බං මේ රෙද්ද බං?
ෆ්‍රෙන්ඩ්ස් මේ මෙතනට එන්න කියලා තියෙන ෆ්‍රෙන්ඩ්ස් සොම්බිලා 6 දෙනෙක් බලන්න මොකද්ද බං මේකේ තේරුම So අනිත් උන් නෑ ඌ බය ගිහිල්ලා ෆ්‍රෙන්ඩ්ස් බොරුවට මේ තුවක්කේ උණ්ඩනාස් තියෙන මේකේ ඇටැක් ස්පීඩ් එක මම උපරිමට වැඩි කරලා තියෙන්නේ අප්ග්‍රේඩ් වලට ගිහිල්ලා ඒකයි ෆ්‍රෙන්ඩ්ස් මේකේ උණ්ඩ මෙච්චර නාස් තියෙන අපරාධි හැබැයි කොහමද ඒකත් අවුලන්නේ දැන් මෙතනට ගිහිල්ලා බලමු මෙතන සේප්පුවක් එහෙම තියෙනවා ආපහු සොම්බිලා දෙනෙක් මාන්නවලු බං මොකද්ද බං මේ කොහොමද මේ බලන්නේ බං පුරෙද්ද කොහෙන් බල්ලා ඒ බල්ලාස් නැද්ද මේ පාර බල්ලාස් නැද්ද ඔය නෑ බල්ලාස් එන අර දුර තියා එනවා බල්ලා ඌ මැරලා ඉවරයි ගෙන්න මට මංගාවට එන්නත් කලින් ඌ මැරලා ෆ්‍රෙන්ඩ්ස් පුළුවන් තරම් මේ මුන්ගෙන් ඩැමේජ් මේ වෙන්නේ නැතුව ඉන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස් මොකද මේ මුන්ගෙන් පට්ට ඩැමේජ් එකක් එන්නේ හොඳේ මේ හිටියට අම්මට තව එක සොම්බික් ඉන්නවා කියහන්කෝ කොහොමද දැන් ඌ කොහොමද යක්කෝ මූනේ ආමේ දැන් open the science based door රෙද්දක් කියනවා යම් බලන්න power out අම්මට උඩු repair the power supply ආඩෝ power එක නෑ ෆ්‍රෙන්ඩ්ස් මෙතනට මේක නේද පවර් අප්පට උරේ ඒක ෂෝට් වෙලාව අඩෝ අත ගෑ විතර එක හැදුනා බං මාරයිනේ මල්ලි ඒක අත ගෑ විතර හැදුනා බං අඩෝ අන්න උඹලා දෙන්නෙක් තුන් දෙනෙක් කෙනා ෆ්‍රෙන්ඩ්ස් මේක මු පට්ට රෝල් වන්නේ ඒක තමයි ප්‍රශ්නේ අඩෝනික මන් දැක්කේ නිකන් ෆ්‍රෙන්ඩ්ස් මීයක් කෙනා වගේ අර අස්සින්දලා ඒක ඒ වගේ වෙන්නේ බා අඩෝ හැක් කරන්නත් තියනවා කියනකෝ හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න ඒකම කරා ඕපන් ද සයිස් ස්පේස් එක හරි දැන් ඔන්න ඕපන් කරන්න තියෙන්නේ ඔන්න ඕපන් වෙනවා මේ ඕපන් වෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා වෙනාදී ඔන්න සයිස් ස්පේස් එක ඕපන් වෙනවා මුදේ එකපාරට මොකෙක් හරි කඩාගෙන පණිත් දන්නේ එළියට අම්මා මේ ඉන්නේ ඩයල් දෙක ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේ සොම්බිලා පට්ට පවර්ෆුල් සොම්බිලා වගේක් මුල් ලෙවල් 4 ඉතින් මේ උන්ට පට්ටට වෙඩි තියන්න ඕනේ මුල් ලෙවල් 8 අම්මට උඩ මෙන්න ලෙවල් 8 එකකුත් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් එක මේකේ සොම්බි අම්මට ඒක ආඩෝ මේ මිෂන් එකක් තියලා ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න පැය භාගයක් විතර කිට්ටු වෙන්න මගේ රෙකෝඩින් එක තියෙනවා. ඉතින් අපි මේ මිෂන් තුන මේ ඉවර කරලා යන්. අම්මලා මේ මිෂන් එක දාන්න ෆ්‍රෙන්ඩ්ස් මේ ඩිස්ට්‍රොයි ෆැක්ටරි එකට ගිහිල්ලා මේ ඔය ASD මිෂන් එක ඩිස්ට්‍රොයි ෆැක්ටරි එකට ගිහිල්ලා ඒකේ තියෙන වාහනයක් ඒ වාහනේ මේ ෂෝට් කරලා ඒකේ තියෙන මේක මොකද්ද? එලාම් එක මේව කරලා මේ සොම්බිලා වේව්ස් පිටින් එන වේව්ස් මරන්න තියෙන. ඉතින් ඒක මම දන්නවා කලින් ගහලා තියෙනවා. අප්පට උනේ එන්න බලු බල්ලෙක් කියලා. අඩෝ මේ වේව්ස් එන්න කලින්ම මෙන්න මරන්නේ. නෑ ෆ්‍රෙන්ඩ්ස් මේ වෙන මිෂන් එකක්ද? අඩෝ මන් දැක්කේ නෑ මේ කාගේ මිෂන් එකද කියලා බං ඒක තමයි සීන් එක. අම්මට මම දැක්කේ නෑ ෆ්‍රෙන්ඩ්ස් මේ කාගේ මිෂන් එකද කියලා මේ ඒස්ගේ මිෂන් එක නම් මෙන්න මෙතන නිල් පාට වාහනයක් තියෙනවා මෙඩිකල් ඉක්විප්මන්ට් ගන්න කියලා තියෙන රූෆ්ටොප් එකේ තියෙන මේ කණුව පුපුරලා ඔකට දාන්න තියෙන මම මේක දන්නවා කණුවට බෝම්බයක් දාන්න තියෙන්නේ find the dynamite
ගල් කොරියේ ඩයිනමයිට් අප්පට කිරිය ගල් කොරියේ ඩයිනමයිට් මේ සහලයි බලලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න ගල් කොරියේ ඩයිනමයිට් හුට් වැඩ ඔහොම බය කරන්න එපා බම් බලහම් බා මේ ගේම් එක කරොත් කරන්න ඔන්න ඔය වගේ කුප්ප වැඩක් තමයි ෆ්‍රෙන්ඩ්ස් මේ දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේ දුමුරු පාට යමක් තියෙනවා ඔන්න බලන්න දැක්කද ෆ්‍රෙන්ඩ්ස් එතන ඉන්නේ සොම්බී ඌට වෙඩි තිබ්බොත් හරි උන්ගේ ළඟට ගියොත් හරි move backward අයියෝ හරිද දැන් ඔක පුපුරන්න ඕනේ අන්න පිපුරුවා ෆ්‍රෙන්ඩ්ස් අන්න වැටුණා ඔන්න ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න ඒක වැටුණා දැන් අපිට තියෙන්නේ නැගලා යෑමක් තමයි නෑ නැගලා යෑමක් කියන්නේ එහෙම නෙමෙයි මේ කනුව දිගේ රූෆ් টොප් එක නගින්න තියෙන්නේ අඩෝ මෙතනත් ඉඳලානේ බල සොම්බිලා දෙන්නේ ඉස්සෙල්ලා පෙන්නක් දීටි නෑනේ මූ ළඟ තියෙනවා මාත් ළඟට ඉන්නේ පා හරිද ෆ්‍රෙන්ඩ්ස් තියෙන මෙඩිකල් ඉක්විප්මන්ට්ස් ටික තියෙනවා අපි මේ මිෂන් ටික කරලා මේ වීඩියෝ එක ඉවර කරනවා ඉතින් ටේක් කරගමු දැන් ඉතින් මිෂන් එක ඉවරයි අඩෝ මචං මොකද වෙන්නේ අඩෝ ඉවරයි කියන්කෝ අපි දැන් යන් ආපහු ඩිස්ට්‍රොයි ෆැක්ටරි ආමේ තියෙන්නේ එස්ගේ මිෂන් එක ඕක තමයි එස්ගේ මිෂන් එක ඉතින් ෆ්‍රෙන්ඩ්ස් දැන් තියෙන්නේ මේ ඩිස්ට්‍රොයි ෆැක්ටරි එකම තමයි ඒකට ගිහිල්ලා මේ කාර් එකක එලාම් එක මේවා කරලා මේ ගහන්න තියෙන සොම්බිලට වේව්ස් 3ක් එනවා ඔයාලා දැන් දකින්න තියෙන්නේ මේ අපි ආපහු ඩිස්ට්‍රොයි ෆැක්ටරි එක තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා මේ තියෙන ඉතින් අපි කලින් හිටපු දාන අර තියෙන ෆ්‍රෙන්ඩ්ස් අර නිල් පාට වාහනේ එලාම් එක තමයි අපි මේවා කරන්න ඕනේ ඔන්න දැන් ඒක බැටරියට හයි කරපු ගමන් ඔන්න ෆ්‍රෙන්ඩ්ස් ඔන්න දැන් පේනවා ඇති ඔයාලට මේ සොම්බි දැන් වේව්ස් එනවා ඉතින් ඔය වේව් එකකට බල්ලෙකුත් අයිති ඉතින් බල්ලා කොහෙන්ද එන්නේ කියලා තමයි බලන්න ඕනේ මොකද බල්ලාගෙන් වෙන ඩැමේජ් එක වැඩි අන්න එනවා බල්ලා අම්මට බල්ලෝ දෙන්නේ කෙනවා හරිද ඔන්න එනවා බල්ලා එක බල්ලෙක් ඉවරයි අනිත් බල්ලත් ඉවරයි හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න ඊළඟ වේව කරනවා වේව් නම්බර් 2 ඉතින් අඩෝ පා වෙලා ඉන්නේ උණ්ඩ හරිද අන්න එහෙමයි ඉතින් සොම්බිලත් අපිට සලකන්නේ ඔන්න බල්ලා එනවා හරිද හරි බල්ලෝ දෙන්නම ඉවරයි ඔන්න ඉතින් දැන්ටමත් වේව් එකෙන් 5 දෙනෙක් ඉවරයි යුනෝ එතකොට පේනවා ඉතින් අන්න එනවා අරගෙනුත් එනවා ලිඳ පැත්තෙනුත් එනවා දෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් දැන් හුණ්ඩ 450යි තියෙන්නේ දැන් මේක 420ට බැස්සා දැන් මම මේ කොහෙද යන්නේ මෝඩ යකෙක් වගේ කෝ තව සොම්බිලා අන්නරේ ඉන්නවා බය වෙලාද කොහෙද උන් හැංගිලා ඉඳලා දැන් ඉන්නේ හරි ෆ්‍රෙන්ඩ්ස් ඒ වේව් එකත් ඉවර දැන් වේව් නම්බර් 3 ඒක චුට්ටක් විතර අමාරුයි මං හිතන විදියට බල්ල 3 දෙනෙක් එයිද අපි කැරකි ඉන්නවනේ මොකද අම්මා මං කිව්වේ උන් පිටිපස්සෙන් ඇවිල්ලා ගහන්න ඉඩ තියෙනවා. ඉතින් අර අනිත් බල්ලත් මං දැක්ක අර එනවා. පිස්සු බල්ලා අර එනවා මං දැක්කා කොහෙද නැද්ද? නෑ එහෙ නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ වෙන කොහෙද? ඒ අඩෝ බල්ලා නැද්ද? කො බල්ලා නින්ද ගිහිල්ලාද? ෆ්‍රෙන්ඩ්ස් බල්ලාට නින්ද ගිහිල්ලාද කොහෙද? ෆ්‍රෙන්ඩ්ස් හරින ෆ්‍රෙන්ඩ්ස් මේ අන්තිම වේව් එකකින්ද බල්ල 3 දෙනෙක්වත් දාන්න ඕනේ. හොඳේ. එක බල්ලයි ආවේ මං හිතුවේ අනිත් බල්ලා කො
මං හිතන්නේ එක බල්ලයි මං හිතන්නේ මේකේ ඉන්නේ. හරි සෙට් එකක් ඉවරයි. හරි ඔන්න අන්තිම සොම්බිය ඉතින් බල්ලෝ එක්කෙනා ඉඳලා තියෙන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේ මිෂන් එකේ දින සොම්බි හන්ට්. දැන් අපි යමු මේ AS ගේ හෝම් එකට. මේකේ තියෙනවා තව මිෂන් එකක්. AS ගේ ගෙදර අර මේ මැෂින් ගන් එකක් තියෙනවා. මැෂින් ගන් එක අරගෙන AS ගේ ගෙදර ඩිෆෙන්ස් කරන්න තියෙන්නේ. පැසිටි මේ තියෙන AS ගේ මැෂින් ගන් එක අර වෑන් එක AS ගේ වෑන් එක වලට පේනවා. ඉතින් මං AS ගේ වෑන් එකේ මං හිතන්නේ ඇවිල්ලා තියෙන්නේ. පළවෙනි වේව් එක ඉවරයි. දැන් දෙවෙනි වේව් එක එනවා. අන්න ෆ්‍රෙන්ඩ්ස් බල්ලෙක් එනවා. දැන් ෆ්‍රෙන්ඩ්ස් වේව් නම්බර් 3 එන්නේ. අපි මේකෙන් දැන් අයින් වෙමු. හුත් අඩෝ බල්ලා ළඟට ඇවිල්ලා. ෆ්‍රෙන්ඩ්ස් බල්ලට තියන්න ඕන හින්දා තමයි මම මේ බැස්සේ. නැත්තම් ෆ්‍රෙන්ඩ්ස් පට්ට අමාරුයි. ඔය අන්තිම එකේ බල්ලා පට්ට වේගෙන් එනවා. මේකේ අන්තිම වේව් එකේ මම මේ ගේම් එක කලින් ගහලා තියෙනවා. හොඳේ. මම මේ දන්නේ නැහැ වගේ කතා කරලා කලින් ගහලා තියෙනවා. හරි ඒරියා ඩිෆෙන්ස් එක ඉවරයි ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මේ මිෂන් එකත් ඉවරයි. ඉතින් දැන් අපි සිටි එකට ගිහිල්ලා කතා කරමු. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ වීඩියෝ ගැන මොකද ඉතින් ඔයගොල්ලෝගේ අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයගොල්ලෝගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගන්න ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරලා ඒකේ හැබට තියෙන bell notification button එකත් all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයගොල්ලෝගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඒ වගේම මගේ channel එක subscribe කරලා ඒකේ හැබට තියෙන bell notification button එක ටුන් ටුන් ගාලා හොලවලා තියාගන්න. ටින් ටින් ගාලා හොලවන්න එපා. එතකොට මම දාන වීඩියෝ notifications එන්න. ඉතින් notifications ගෙන්න ගන්න ඕන ළඟටම ටුන් ටුන් ගාලා හොලවන්න. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අදට අපි ගෙන් යන්න බයි.